අපේ ළමුන් අධ්‍යාපනය ලබනකොට විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබනකොට උන්ගේ ඔළුවේ තියෙන එක දෙයක් තමයි තමන් මේ අධ්‍යාපනය ලබලා ඊළඟට මොකක්ද කරන්නේ? තමන්ගේ වෘත්තිය කොයි විදියටද ආරම්භ කරන්න කියන එක. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන අදත් අපිත් එක්ක එකතු වෙනවා NIBM ආයතනයේ උපදේශනාංශීය අංශ ප්‍රධානී ආචාර්ය හිමේන්ද්‍ර බලලි මහත්මයා. අයිවන් ආචාර්ය. ડોક્ટર අපිට කියන්න මේ ළමයි ගොඩක් දෙනෙක් බලනවා රැකියාවක් කරනවා නම් මොනවද මං ළඟා කරගන්න ඕන සුදුසුකම්? ඔව්. මොකද්ද කෙනෙක් උසස් අධ්‍යාපනයෙන් පස්සේ එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් අපේක්ෂා කරනවා නම් තියාගන්න ඕන සුදුසුකම් මොනවද? ඔව් ඇත්තටම මෙතනදී මට හිතෙනවා සුදුසුකම් වලින් පේපර් ක්වොලිෆිකේෂන් ඒ කියන්නේ අපේ උපාධි ඒ වගේ දේවල් වලට අමතරව ගොඩාක්ම වටිනා දේ තමයි ආකල්ප කියන එක. දැන් අපි දකිනවා මේ තරුණ පරපුරේ ළමයි අපිත් මේ ඉන්ටර්විව් කරන ළමයි ගන්න මේ ආයතන වලට වැඩ කරන තැන් වලට ඉතින් අපි දකිනවා මේ ළමයින්ගේ තියෙන ආකල්ප. ඔබ ගිහිල්ලා ඉන්ටර්විව් බෝඩ් එකේ ඉඳ ගන්නකොටම ඔබගේ ආකල්ප විද්‍යාමානයි. ඉතින් ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය බලන්නේ ඔබගේ සහතිකේ නෙමෙයි ඇත්තටම. ඔබගේ ආකල්ප. ඔබ එතනට යනකොට ඔබ කතා කරන විදිය, hina වෙන විදිය, ඔබ හැසිරෙන විදිය. ඉතින් මේ වාගේ හොඳ ආකල්ප, ඒ වගේම පොසිටිව් පැත්ත මේවා තියෙනවා නම් මම හිතන්නේ අර උපාධියට වඩා ඔබට පුළුවන් ඉදිරියට යන්න. ඔබ දැකලා තියෙන සමහර පුද්ගලයෝ ඉන්නවා ඕල් ලෙවල් විතරයි පාස් කරලා තියෙන්නේ. ඒ ලෙවල් විතරයි පාස් කරන්නේ. හැබැයි විශාල ලක්ෂ 2 3 4 5 මේවා ලොකු පඩි ගන්නවා. මොකද ඔවුන් අර අධ්‍යාපන සුසුකම නැති වුණාට ඔවුන්ට රැකියාව කරගන්න ඕන ටික ඔවුන් ගාව තියෙනවා. ඒ හැකියාවන් ටික තියෙනවා. ඔවුන්ගේ හොඳ ආකල්ප තියෙනවා. ඔවුන් හොඳට සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඉතින් මේ ඔස්සේ ඔවුන්ට රැකියාව කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් රැකියාවකට ඔබ යනකොට ඉස්සල්ලාම ඔබ හිතන්න ඕන ඔබ බඳවා ගන්න පුද්ගලයා. ඒ ආයතනයේ බලන්නේ ඇත්තටම මේ අධ්‍යාපන සුදුසුකම් වලට වඩා ඔබේ ඩිග්‍රියට වඩා ඔබ ඒ රැකියාව කරන්න සුදුසුද නැද්ද කියන එක තමයි. එතකොට ඒ සුදුසු නැද්ද කියලා ඔබ එත්තු ගන්නවන්න ඕන. මම මේ රැකියාවට සුදුසු පුද්ගලයෙක්. මේක කරන්න මම විතරයි ඉන්නේ. මට හොඳට කරන්න පුළුවන්. මෙන්න මේ එත්තු ගැන්වීම තුල තමයි ඔබට මේ අධ්‍යාපන සුදුසුකමත් පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැතුව අපි යම් කිසි තැනකට ගිහිල්ලා අපි කියනවා නම් මම ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙනවා. මේක ෆස්ට් ක්ලාස් එක තියෙන්නේ මට විතරයි. දැන් එහෙම කිව්වට ඔහු රැකියාව කරන්න සුදුසු නැහැ කියලා හිතනවා නම් ඔහු ගන්නෙ නැහැ. ඒකයි අපේ දැන් අපි රාජ්‍ය විශ්වවිද්‍යාලවල බොහෝ දෙනෙක්ට පෞද්ගලික අංශයේ රැකියාවල් ලැබෙන්නේ නැහැ. මෙතන මේ ලොකු ગેප් එකක් තියෙනවා. ඔවුන්ගේ දැනුම හොඳට තියෙනවා. නමුත් සමහර දේවල් වලදී අර රැකියාව කරගන්න යනකොට අපහසුතාවය ඇති වෙනවා. ඒක අර ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය දන්න නිසා බොහෝ වෙලාවට ඒගොල්ලෝ රිජෙක්ට් කරනවා. ඉතින් මේක නිසා අපි ඇත්තටම අධ්‍යාපන සුසුකමත් එක්ක අපේ ආකල්ප ඊට පස්සේ අපේ sannivedana communications අපේ ලැන්ග්වේජ් ඉංග්‍රීසි භාෂාව හදිරීම මේ වගේ අනෙක් දේවල් ඔක්කොම එකතු කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. හොඳ උපාධියක හොඳ රැකියාවක් කියන දේ කොහොමද ඉක්‍රා කරගන්නේ? ඔව් ඇත්තටම හොඳ උපාධියකදී හොඳ රැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්නේ. කියන්නේ හොඳම උපාධියක් ගත්තත් ඔබ අනිත් පැත්තෙන් ඔබට ඒ රැකියාව ගන්න බැරි වෙනවා. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම් ඔබ දන්නති ජැක්මා මේ අලිබබා ඒගේ අයිතිකරු. ඔහුගේ වීඩියෝ එකකම ඔහු කියනවා ඔහු 25 වතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරනවා. හැබැයි මේ 25 වතාවම ඔහු රිජෙක්ට් කරනවා. ඉතින් අදටත් ජැක්මට හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කිසිම ක්වොලිෆිකේෂන් එකක් දීලා නැහැ. හැබැයි ජැක්මා අද ඉන්න තැන දැකලා අද ඔහු ලෝකයේ කොටිපති ව්‍යාපාරිකෙක් ඒ වගේ මේ ඔන්ලයින් වෙළඳපොළ නිර්මාණය කරලා තියෙන ඔහු. ඉතින් ඒක නිසා ඔහුගේ මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න හාවර්ඩ් එකෙන් ඔහුට ඉන්වයිට් කරලා ගෙස්ට් ලෙක්චර් එකක් දීලා තියෙනවා. ඉතින් එකක් නෙමෙයි දැන් කීපයක් දීලා තිනවා. ඔහුගේ එක්ස්පීරියන්ස් හැබැයි ඔහුට අද වෙනතුරු හාවර්ඩ් එකේ ක්වොලිෆිකේෂන් එක දීලා නැහැ. මේකට හේතුව මොකක්ද? ඒකට ගැඹුරින් හොයලා බැලුවොත් මොකක්ද හේතුව කියන එක ඔහුගේ ලැන්ග්වේජ් එක. මොකද ඔහුට ඉංග්‍රීසි හොඳට කතා කරගන්න අමාරුයි. ඉතින් මේ ලැන්ග්වේජ් එක හේතු කොටගෙන තමයි ඔහුගේ අර ආයුධම්පත 25 වතාවක්ම ඒගොල්ලෝ රිජෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර ඩිග්‍රිය ගන්න හොඳ ඩිග්‍රියක් ගන්නත් හරි අමාරුයි. ඒ වගේ යුනිවර්සිටි වල ලොකු යුනිවර්සිටි වල ඩිග්‍රිය දෙනකොටත් බලනවා අර අපි කියපු ආකල්ප ඊට පස්සේ භාෂාව මේ කුසලතා තියනවාද කියලා. මේ ඉන්ටර්විව් එක පාස් වුණාම තමයි ඔහු ඩිග්‍රිය කරන්න ගන්න.
හැබැයි සමහර ආයතන තියෙනවා ඉතින් එහෙම නැහැ. ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් ඒ වගේ ආයතනයක ඔබ ඉගෙන ගත්තත් ඔබ හිතන්න ඕන මෙන්න මේ ටික අපි හදා ගන්න ඕන කියලා. ඉතින් ඒ ටික හදාගෙන ඔබ ඩිග්‍රියක් හොඳ තැනකින් ගත්තොතින් තමයි ඔබට හොඳ රැකියාවක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මම හොඳ ඩිග්‍රියක් තියෙනවා මට ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් තියෙනවා මේ ඩිග්‍රිය තියෙන්නේ මට විතරයි ලංකාවේ කියලා හිතුවට අතනදී ඔබ රිජෙක්ට් වෙනවා. දැන් උසස් අධ්‍යාපනය ලබන බොහෝ දෙනා මේ රැකියාව විරුද්ධ පොළක් දිහා බලා ගන්නවා. අද අපේ රටේ රැකියාව විරුද්ධ පොළ මොන වගේ තැනකද තියෙන්නේ? ඔව්. දැන් අද අපේ රැකියාව වෙළඳ පොළ ඇත්තටම මේ පහුගිය ආර්ථික අර්බුදත් එක්ක පොඩ්ඩක් කඩා වැටලා තිබ්බේ. අපි දැක්කා බොහෝ දෙනා විදේශගත වෙනවා. දැන් විශ්වවිද්‍යාල ගත්තොත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විශාල ප්‍රමාණයක් රට ගියා. ඉතින් 140 50ක් විතර රට ගියා. ඒ වගේම පෞද්ගලික අංශ වැඩ කරපු ගොඩක් ගියා. ඊට පස්සේ මේ IT පැත්තේ වෘත්තිකයෝ විශාල වශයෙන් රට දාලා ගියා. ඉතින් මේකේ රට දාලා යන පැත්ත වාගෙම මේත් එක්ක අපිට ලොකු ඔපචුනිටි එකක් අවස්ථාවක් රට තුර නිර්මාණය වෙනවා. මොකද විශාල පිරිසක් ගිහිල්ලා තියෙන නිසා මේ රටේ මේ වැඩ කටයුතු කරගන්න ඉස්සරහට ගෙනියන්න අපිට තව වැඩ කරන්න සේවකයෝ අවශ්‍ය වෙනවා. ඒක නිසා ලංකාවේ මම හිතනවා දැන් විශේෂයෙන්ම මේ IT පැත්තේදී software engineering ඊට පස්සේ networking cyber security මේ පැතිවල ඊට පස්සේ management වල HR ඊට පස්සේ general management marketing production පැත්ත ගත්තොත් මේ හැම පැත්තෙම වගේ vacancies ගොඩාක් තියෙනවා. ඉතින් ඔබ කැමති පැත්තකට යොමු වෙලා ඉතින් ඔබේ qualification එකත් එක්කම අර මම කිව්ව ඇටිටියුඩ් මේ වගේ අර ඕන ස්කිල්ස් ටිකත් හදාගෙන පොඩි ආයතනයක ඉස්සෙල්ලා එක්ස්පීරියන්ස් එක අරගෙන ටික ටික තමයි ඉහළට යන්න වෙන්නේ. තවත් කරන වැරද්ද තමයි මම මේ අවස්ථාවේ කියනවා දැන් අපිට ඩිග්‍රී එක තියෙනවා කියලා අපි හිතන්න ඕද නැහැ අපිට ලක්ෂ 2ක පඩියක් ඕනේ 3ක පඩියක්. ඔබ පටන් ගන්න ඕනේ බොහොම පල්ලෙහා. ඔබට එන පළවෙනි රැකියාව සමහරට ඔබ ගන්නෙ නැහැ. මොකද පඩියක් මල්ටි. එක්ක කම්පැනි පොඩි. මේ වගේ ප්‍රශ්න. නමුත් මම හිතනවා ඒ රැකියාව පළවෙනි එක මොකක් හරි කමක් නැහැ. ඔබට අදාළ පැත්තෙන් ඔබ ඇප්ලයි කරන්නේ. ඔබ HR ඉගෙන ගත්ත කෙනා ඔබ HR පැත්තට ඇප්ලිකේෂන් එක දාන්න. ඉතින් ඔබට එන පළවෙනි රැකියාව ගන්න. මොකද ඔබට එක්ස්පීරියන්ස් එකක් නැහැ මේක ගන්න. ඒ නිසා ඒ රැකියාව අරගෙන ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙමම ටික ටික තමයි ඉස්සරහට යන්න ඕනේ. දැන් අපේ රටේ මේ ළමුන් උසස් අධ්‍යාපන සාමාන්‍ය පාසල් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ලබන ළමයි මේ රැකියාව වලට ගැලපෙනවද? ඔව්. එතනදී අපිට පොඩි ගැටලු කීපයක් තියෙනවා. මොකද අපේ දැන් රැකියාව වෙළඳපොළ සහ මේ කම්පැනි වල පෞද්ගලික ආයතන වල රාජ්‍ය ආයතන වල පුද්ගලයන් බලාපොරොත්තු වෙන දේ මේ දරුවන් තුලින් ලැබෙන්නේ නැති එක. ඉතින් මෙතනදී මොකද අපි ඉගෙන ගන්නේ අපි දැන් ෆින්ලන්ඩ් වල එහෙම නැත්නම් UK වල මේ වගේ යුරෝපියන් රටක ඒ වගේ මැලේසියාව තායිලන්තේ වගේ පවා රටවල ඉගෙන ගන්න ක්‍රමවේද වලට වඩා වෙනස් විදිහකට. ඒ කියන්නේ අපි තාමත් අර කටපාඩම් ක්‍රමයෙන් පාසල තුල තියෙන තාම මිදිලා නැහැ. අපි හැමදාම බලන්නේ විභාගේ පාස් කරගන්න. ඒක තමයි අපි බලන්නේ. ඉතින් අපේ ශිෂ්‍යත්ව විභාගේ බලන්න ළමයි කොච්චර මහන්සි වෙනවද? කටපාඩම් කරන ළමයින්ට වඩා අම්මලා මහන්සි වෙනවා. ඇයි මේ පන්තියට ගෙනියනවා අර පන්තියට ගෙනියනවා මේ කටපාඩම් කරන බද. ඉතින් මේ ක්‍රමයට හුරු වෙලා ළමයා එළියට ආවට පස්සේ අර රැකියාව වෙළඳපොළට අවශ්‍ය කරන මේ හැකියාවන් නිර්මාණය වෙලා නැහැ. නමුත් අනිත් රටවල අධ්‍යාපන ක්‍රමය තුල උන්ට සමහර රටවල උගන්වන්නේ සබ්ජෙක්ට් 3යි. ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි. එච්චරයි. ඉතින් පොඩි කාලේ සබ්ජෙක්ට් 3යි. ළමයා 5ට 6ට විතර ආවට පස්සේ තමයි උගන්වන්නේ. දැන් ෆින්ලන්ඩ් වල නම් උගන්වන්නේම නැහැ පොඩි කාලේ. සෙල්ලම් කරන්න එක ඇක්ටිවිටීස් ඒවා දෙන්නේ. ඉතින් මේ වගේ අර ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රම තුල ඉස්කෝලේ තුලම මේක හදාගෙන තියෙනවා. එතකොට ඒ ළමයි එළියට එනකොට අන්න අපේ ඒගොල්ලන්ගේ රැකියාව වෙළඳපොළට ඒ රැකියාව වලට ගැළපෙන පිරිසක් තමයි එළියට එන්නේ. අපේ අන්නේ ඒක මැච් වෙන්නේ නැති එක තියෙනවා. එතන ලොකු ગેප් එකක් තියෙනවා. එතකොට අර එන ළමයා කෙලින්ම රැකියාවට වෙළඳපොළට ගැළපෙන්නේ නැහැ. ඔව්. ඒ ગેප් එක ෆිල් කරගන්න ළමයාගේ උසස් අධ්‍යාපනය ලබනකොට ඒ ආයතන බලන්න ඕනේ. ඒවත් එක්ක තියෙන පාඨමාලා බලලා ඒත් එක්කම බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. ඒ හැම එකකටම යොමු වෙලා තමයි ටික ටික හදාගන්න. හැබැයි දෙමව්පියෝ ඉන්නවනම් ඔබට පොඩි දරුවෝ ඉන්න සාම බාලාංශය වාගේ ඉගෙන ගන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා ඔබේ දරුවා හදාගන්න. මොකද මම හිතනවා ඔබ ඉස්කෝලේට යනවා වගේම ටියුෂන් පන්ති යනවට වඩා හොඳයි බාහිර ක්‍රියාකාරකම් වලට. ස්පෝර්ට්ස් වලට ඊට පස්සේ අපි කියමු පොඩි තරඟ තියෙනවානේ මේ අර ස්පීච් වල එහෙම තියෙන තරඟ තියෙනවා. ඒ වගේ ඒවා
ඉතින් මේ වගේ ස්විමින් වගේ ඒවා මේ එක එක විවිධ ඇක්ටිවිටි සමහර පොඩි සොසයිටිස් තියෙන සමාජ තියෙන ළමයින්ගේ මේ වගේ ඒවා මෙන්න මේවට අර ටියුෂන් යවන්න නැතුව ඒ කාලේ යොමු කරනවා නම් පොඩි කාලෙම දරුවෝ ඔය කියන ලෙවල් එකට හැදිලා එනවා. නමුත් අර වැඩිහිටි ළමයින්ට ඕලෙවල් එලෙවල් කරාට පස්සේ අපිට ඕක ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඒගොල්ලෝ අර විදිහට තමයි ඒගොල්ලන්ට හැබැයි තේරෙනවනේ මේක. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඒ විදිහට වෙනම බාහිරව කරලා හදා ගන්න බෑ. පොඩි දරුවන්ට නම් කුඩා කාල සිටම මේක කරන්න පුළුවන්. ඔබ කවදාවත් හිතන්න එපා දරුවා පොඩි දරුවෙක් විභාගයක් තියෙනකොට ඒකෙන් ලකුණු 30යි ගත්තේ 40යි ගත්තේ කියලා ඒක හොඳයි. මොකද ඒ ළමයා ලකුණු 30යි 40ක් ගත්තට ඒ ළමයා බාහිරව ගොඩාක් වැඩ ප්‍රමාණයක් කරලා තියෙන ළමයි එක සෙල්ලම් කරලා ඇති, ගස් නගිනවා ඇති, මේ අඹ ගෙඩියක් කඩා ගන්න දන්නවා ඇති ගලක් ගහලා. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් වුණත් ළමයින්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් එකතු කරනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අර රැකියාව කරනකොට වැදගත් වෙන්නේ. රැකියාවක් බලාපොරොත්තු වෙන අධ්‍යාපන ලබන කෙනෙක් නම් ඔබට හොඳ පරිඩයක් හම්බුනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දීමාපියන්ට තමන්ගේ ළමුන් අනාගතයේ හොඳ රැකියාවකට යොමු කරනවා නම් යොමු කිරීමේ අපේක්ෂාව තියෙනවා නම් කොහොමද ළමයාගේ අනාගතය ඒ වෙනුවෙන් සුරක්ෂිත කරන්න කියන එක ගැන හොඳ පරිඩයක් ලබා දුන්නා. බොහොම ස්තුතියි ආචාර්ය බලන්න.